කොහොමද පුංචි යාළුවනේ? ඔයාලා සනීපෙන් ඉන්නව නේද? ඔන්න අදත් දර්ශනී ටීචර් ලස්සන කතාවක් අරගෙන ඔයාලා හම්බෙන්න ආවා. ඒ කතාවේ නම මොකද්ද දන්නවද? චූටි හාවා සහ කතා කරන ගස. එක්තරා ලස්සන කැලෑවක චූටි බින්දු කියලා හාවෙක් හිටියා. බින්දු හරිම දඟයා. දවසක් බින්දුගේ අම්මා කිව්වා, පුතේ බින්දු, අද අර ලොකු කන්ද පැත්තට නම් යන්න එපා කියලා. හැරෙනවාත් එක්කම බින්දු මොකද කළේ දන්නවද? අම්මට හොරින්ම දූවිලි අවුස්සමින් කන්ද පැත්තට දිව්වා. එතන තිබුණා ලොකු අමුතු ගහක්. බින්දු ඒ ගහ ළඟට යනකොටම ගහ එකපාරටම කතා කළා. කවුද මේ? මගේ හෙවණට ආපු දඟයා. බින්දු බය වෙලා ගැහෙන්න ගත්තා. අනේ මම බින්දු හාවා. ගහ hina වුණා. බින්දු, ඔයා ආවේ අම්මට හොරෙන් නේද? අම්මලා කියන දේ නාහන අයට මේ කන්දේ ඉන්න නපුරු නරියාගෙන් නම් බේරෙන්න වෙන්නේ නෑ. නපුරු නරියට ලේසියෙන්ම රවට්ටන්න පුළුවන්. හා ඉක්මනට ගෙදර දුවන්න. බින්දුට තේරුණා තමන් කරපු වැරද්ද. එයා එතනින් හැරිලා බකස් ගාලා ගෙදරට දිව්වා. එදා ඉඳන් බින්දු අම්මා කියන දේ අහන හොඳ හාපැටියෙක් වුණා. ඉතින් මගේ පුංචි දුවලා පුතාලට තේරෙනව නේද? අපි අපේ අම්මා තාත්තට වැඩිහිටියන්ට කීකරු වෙන්න ඕන. කියන දේ අහන්න ඕන. නැත්තම් අපිට ලොකු විපත් සිදු වෙන්න පුළුවන්. මගේ පුතාලා මේ පණිවිඩය හිතේ තියාගෙන මගේ ඊළඟ කතාව අරගෙන එනකන් සතුටින් පරිස්සමින් hina වෙලා ඉන්න. එහෙනම් මගේ පුතාලා හැමෝටම තෙරුවන් සරණයි.